චැලෙන්ජර්ස් අද මම අරගෙන ආවේ මේක නම් ඉතින් හැමෝටම තියෙන ගැටලුවක් මේ ඇඟිලි පුරුක් අව පැහැවීම. ඉතින් ඔයාලට පේනවා ඇති පෙර වීඩියෝ එකෙත් පසු වීඩියෝ එකෙත් වෙනස. ඉතින් ඇත්තටම එහෙම වෙන්න හේතුව තමයි ඩෙත් ස්කින් එක නිසියාකාරව ඉවත් නොවීම තමයි මූලිකම හේතුව. එහෙමත් නැත්නම් අපි දාන පාවහන් වල නිතර ගැටීම නිසා අව පැහැවෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි හේතුව. නමුත් ප්‍රධාන හේතුවක් විදිහට මම දකින්නේ හරියට ඩෙත් ස්කින් එක ඉවත් නොවීම. වීඩියෝ එකේ අවසානයේ ඇති මිශ්‍රණය හදාගන්න විදිය මම අවසානයේදී ඉගෙන පැහැදිලි කරන්නම්. මෙන්න මේ විදිහට හොඳින් මිශ්‍රණය ඇඟිලි පුරුක් මතට හොඳට වැටෙන විදියට ආලේප කරගන්න. ඒ මිශ්‍රණය ඒ විදියට තියලා අපිට පුළුවන් විනාඩි 5ක් ඒ විදියට තියන්න හොඳට හැමට ඇබ්සෝව් වෙන්න. කියන්නේ හැමට හොඳින් උරා ගන්න තියා ගන්න ඕනේ. ඉතින් වැඩිපුර වලට පුළුවන් ඇඟිලි පුරුක් තියෙන තැන්වල තියන්න. ඇත්තරම මේකෙන් මට නම් ලොකු ප්‍රතිඵලයක් ලැබිලා තියෙන්නේ. මම සතියකට සැරයක් මේ ස්ක්‍රබ් එක කරනවා. ඇත්තටම මේ ඒක ඉතින් අර ඩෙත් ස්කින් දීර්ඝ කාලයක් තිස්සේනේ දැන් මේ එකතු වෙන්නේ. එතකොට ඒක ඉවත් වෙන්න චුට්ට කාලයක් යනවා ඒක ඉවත් වෙන්න. ඉතින් මෙහෙම විනාඩි 5ක් තියලා විනාඩි 5කට පස්සේ දෙහි කැබැල්ලකින් මේක මේ මිරිකපු දෙහි කැබැල්ලක් නෙමෙයි දෙහිත් එක්ක තියෙන එකක්. මේ විදියට හොඳින් දැන් දෙහි කැබැල්ලනොත් ස්ක්‍රබ් කරගන්න ඕන. ඒ කියන්නේ මුලින්ම අපි පැක් එක තිබ්බා. ඊට පස්සේ මෙහෙම දෙහි කැබැල්ලනොත් ස්ක්‍රබ් කරගන්න. ඔයාලට පුළුවන් නම් ඊට පස්සේ අතෙනුත් ස්ක්‍රබ් කරන්න ගොඩාක් හොඳයි. ඉතින් මෙහෙම හොඳින් අර අව පැහැවෙච්ච තැන්වල අපිට පුළුවන් ඇඟිල්ල චුට්ටක් නමලා ඒ තැන් ස්ක්‍රබ් කරගන්න. මේ විදිහට අපි ඇඟිල්ලනුත් හොඳින් ඒ තැන් ස්ක්‍රබ් කරගන්න ඕන. ඉතින් එහෙම ස්ක්‍රබ් කරගෙන තියන්න බොහෝ විනාඩි 10ක්. ඉතින් ඔයාලට කියන්න ඕන මම මෙතන ස්වභාවික බ්ලීචින් කාරක දෙකක් ගත්තා. එකක් තමයි ඉන්ග්‍රීඩියන්ට්ස් වල තියනවා. එකක් තමයි තක්කාලි. එතකොට අනිත් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි දෙහි. ඊට පස්සේ මම ආපහු අරගත්තා කෝෆි. කෝෆි වලට හොඳටම ඩෙත් ස්කින් එක ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ බලන ළමයා හොදගත්තට පස්සේ මගේ කකුල් දෙක ඔයාලට පුළුවන් ඉතින් මේක මේ මුළු කකුලටම දාන්න. මේ බලන්නකෝ. දැක්කද අර පළවෙනි වීඩියෝ ක්ලිප් එකේ තිබ්බට වඩා 150ක්ම හොඳින් පිරිසිදු වෙලා. ඉතින් අපිට ඕන දෙහි කැබැල්ලක් තක්කාලි වල නම් එහෙම වර්ණයක් නැහැ. මට නම් මෙතන මේ චුටි තක්කාලි ගෙඩියක් තියෙන්නේ. ඊට පස්සේ කොෆි. ඔයාලට අවශ්‍ය නම් මේකට සීනි කුඩු ස්වල්පයක් උනත් දාගන්න පුළුවන්. ලුණු නම් දාන්න එපා. ඒක හැමට එච්චර හොඳ නැහැ. ඉතින් මේ විදියට හොඳින් තක්කාලි වල තියෙන ජූස් එක අපි මේ කොෆි වලට දාගෙන ඒක තමයි අපි පේස්ට් එක විදියට හදාගන්නේ. ඉතින් හරිම සරලයි. ඒ වුණාට ඉෆෙක්ට් එක බෙස්ට්. ඔයාලට පුළුවන් සතියකට සැරයක් කරන්න මාසෙකින් ප්‍රතිඵල ගන්න.